ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ පහුගිය කාලේ ලංකාවේ ගොඩක් කතා බහට ලක්වුණු සිදුවීමක් ගැන හැව්ලොක් සිටි වලින් හමු වුණු අර රන්නාලේ පිට T56 ගිනියවිය. අපිට ලැබිලා තියෙන ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් තියෙනවා. ඉතින් අපි බලමු මේ සිද්ධිය දිගහැරුණේ කොහොමද මොනවද මේකේ ඇතුලේ තියෙන ගැඹුරු කාරණා කියලා ටිකක් හරහා උස්සලා. මොකද මේක නිකම් ගිනියවියක් හම්බුණා කියන එකට වඩා දෙයක් වගේ පේනවා මුල ඉඳලම. ඒක නම් ඇත්ත. මේ හමුදාමේ ගිනියවියක් ඒකත් රන් ආලේප කරන කොළඹ වගේ නගරයක ඒ වගේ තැනකින් හමුවීමම අසාමාන්‍යයි. ඔව්. ඒක නිකම්ම අපරාධයක් ගැන ඉංගියක් නෙවෙයි. මේකෙන් කියවෙනවා බලය, සල්ලි සහ අර නීතියට උඩින් යන යම් සංස්කෘතියක් ගැනත්. හරි. එතකොට සිද්ධිය පටන් ගන්නේ අර හැව්ලොක් සිටි එකකින් නේද? කාන්තාවෝ දෙන්නෙක්. ඔව්. අත්තඩංගුවට ගන්නා මේ රම්පාට T56 එකයි උණ්ඩ වගේක් වෙයි ඒක. ඉතින් T56 කියන්නේ දන්නවනේ. යුද්ධයට පාවිච්චි කරන જાති එකක්. ඔව් ප්‍රබල අවියක්. ඉතින් ඒ වගේ එකක් මේ රත්තරන් පාටින් දිලිසනකොට ඒක නිකන් සාමාන්‍ය දෙයක් නෙවෙයි. අනිවාර්යෙන්ම යම් කෙනෙක්ගේ බලය සල්ලි පෙන්නන සංකේතයක් වගේ. මුලදීම ප්‍රශ්නේ උනේ කවුද මේ කාන්තාව? එයාලා මේක තියාගෙන හිටියේ කා වෙනුවෙන්ද කියන එක. හරියටම. මෙතන වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අවියේ අර අමුතු ස්වභාවය රන්නාලේපණය. අනික තමයි ඒක හමු වුණු තැන හැව්ලොක් සිටි කියන්නේ එතනින් ඉංගියක් එනවා සැකකරුවන්ට හරි අයිතිකාරයට හරි ඉහළ සමාජ සම්බන්ධතා තියෙන්නේ නැති කියලා. ඔව්. ලෝකේ පුරාම ගත්තත් ඔය රන්නාලේපිත අවි කියනවා ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ එක්කෝ සංවිධානාත්මක අපරාධ කලිනායකයෝ නැත්නම් බලය පෙන්වන්න කැමති දූෂිත නිලධාරීන් වගේ අය එක්ක. ඒ කියන්නේ නිකන් තුවක්කුවක් නෙවෙයි ඒක ප්‍රකාශයක් වගේ. හරියටම. ඒක ස්ටේටස් සිම්බල් එකක්. ඔව් එතනින් තමයි නේද කතාව තවත් ගැඹුරට යන්නේ පරීක්ෂණ කෙරිගෙන යද්දී මේ රන් T56 එකට හිටපු ඇමතිවරේ දුමින්ද දිසානායක එයාගේ සම්බන්ධයක් ගැන තොරතුරු එළියට එනවා. ඔව් එතනින් තමයි මේක සම්පූර්ණයෙන්ම වෙනස් මානයකට යන්නේ. ඒක නිකම් අපරාධ පරීක්ෂණයකින් එහාට ගිහින් දේශපාලන කුණාටුවක් වගේ තත්වයකට පෙරළුණා. අනිවාර්යෙන්ම. මොකද මීට කලිනුත් එතුමාට විවිධ චෝදනා තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ නම මේකට සම්බන්ධ වුණාම මිනිස්සුන්ගේ අවධානය එකපාරටම වැඩි වුණා. ඒකත් එක්ක සමාජෙ ලොකු කැළඹීමක් ඇති වුණා. අර දේශපාලන බලයයි අපරාධ ලෝකයයි අතර තියෙන්න පුරුවන් අඳුර සම්බන්ධකම් ගැන බරපතල ප්‍රශ්න මතුවුණා. ඒ කියන්නේ මේක තව ලොකු අවිජාලයක කොටසක්ද? ඔව් ඒ ප්‍රශ්නෙත් ආවා. එතකොට හිටපු ඇමතිවරයා මේ ගැන දැනගෙන හිටියද? එහෙම නැත්නම් තව ඉහළ අය මේකට සම්බන්ධද? ওই වගේ ප්‍රශ්න ගොඩක් මතුවෙන්න ගත්තා. ඒකෙන් පේනවා නේද මේක නිකන් එක තුවක්කුවක කතාවක්ම නෙවෙයි සමහර වෙත පද්ධතිය ඇතුලේ තියෙන ලෝක ගැටලුවක පොඩි ලක්ෂණයක් කියලා. ඉතින් අන්තිමේදී පරීක්ෂණ වලින් පස්සේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකව මේ T56 එක සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා. ඔව් ඒක තමයි මේ කතාවේ තවත් වැදගත් සම්දිස්ථානයක්. මොකද අත්අඩංගුවට ගැනීමත් එක්ක නීතිමය පැත්තෙන් වගේම දේශපාලන පැත්තෙනුත් ලොකු රැළිය තියුණා. ඕ ඒක ලොකු දෙයක්. වර්ධකරුණුත් දිසානායක මහත්තයාට බරපතල දඬුවම් ලැබෙන්න ඉඩ තිබුණා. ඒ වගේම මේක ලංකාවේ අධිකරණ පද්ධතියේ අර ස්වාධීනත්වයේ මනින එක අවස්ථාවක් වුණා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ බලවත් කෙනෙක්ට උනත් නීතිය ක්‍රියාත්මක වෙයිද නැත්නම් දේශපාලන බලපෑම් ඇවිත් යට ඇයිද කියන එක ගැන හැමෝම බලාගෙන හිටියා. ඔව්. ඒ වගේම මේකෙන් නීති විරෝධී අවි තියෙන එක, දේශපාලන රැකවරණ ලැබෙන එක, අර සල්ලි බලය පෙන්වන සංස්කෘතිය. ඒ වගේ දේවල් ගැන ප්‍රශ්න මතුවුණා. එතකොට සරලව ගත්තොත් මුලින් සාමාන්‍ය අපරාධයක් වගේ පෙනුනට ටිකෙන් ටික දිගෑරිලා දේශපාලන පැත්තට ඇදිලා ගිය කතාවක් මේක. ඔව් හැම පාරේම අලුත් දෙයක් එළියට එනකොට මාධ්‍යයි මිනිස්සුයි ඒ ගැන තවත් උනන්දු වුණා. ඒක ඇත්ත. හැබැයි තවමත් උත්තර නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොනෝද ඒ වගේ ප්‍රශ්න? ප්‍රධානම එක තමයි කවුද මේ රන් T56 එකේ නියම අයිතිකාරයා? ඒක තාම හරියටම දන්නේ නැහැ. ඇයි මේක රත්තරන් ආලේප කළේ? මොකක්ද ඒකේ අරමුණ? ඊට පස්සේ මේ වගේ තව අවි තැන් වල හැංගිලා තියෙනවද? ඒකත් ප්‍රශ්නයක් තමයි. අනික් වැදගත්ම දේ මේ පරීක්ෂණ වලට දේශපාලන බලපෑම් එල්ල වෙයිද? නැතුව අවසානයේ දක්වා හරියට කෙරෙයිද? ඔව් ඒක තමයි බලන්න ඕන. මේව තමයි දැනට තියෙන ප්‍රධාන නොවිසඳුණු කාරණාව. එතකොට මේ හැව්ලොක් සිටි සිද්ධි දිහා බලනකොට මේක ලංකාව මුණ දෙන අර දූෂණය, දේශපාලන දණ්ඩ මුක්තිය, සංවිධානාත්මක අපරාධ වගේ ලොකු දේවල් වල
පුංචි කැඩපත් ප්‍රතිබිම්බයක් වගේ නේද? නිස්සකවම ඒක හොඳටම පැහැදිලි. බලය අයුතු විදිහට පාවිච්චි කරන එකයි නීති විරෝධී වැඩයි අතර තියෙන ගැඹුරු සම්බන්ධකම් මේ සිද්ධියෙන් හොඳටම පේනවා. ඉතින් දැන් බලන් ඉන්න වෙන්නේ යුක්තිය ඉටු වෙයිද කියලා. ඔව් වගවීම කියන එක හරියටම තහවුරු වුණොත් ඒක අනාගතේට බලවත් අයට එරෙහිව හොඳ පූර්ව ආදර්ශයක් වෙයි. එහෙම නොවුනොත් එහෙම නොවුනොත් ඉතින් නීති ආධිපත්‍ය ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය තවත් බිඳ වැටෙනවා. මේ සිද්ධිය අපිට ආයෙත් මතක් කරනවා අර නීති විරෝධී අවි, දේශපාලන දූෂණය, අපරාධ ජාල කියන ඒවා එකිනෙකට බැඳිලා ලංකාවට දිගටම බලපාන ප්‍රශ්න බව නිකන් නීතිමය ක්‍රියාමාර්ග විතරක් මදි පද්ධතියම වෙනස් වෙන්න ඕන. අවසාන වශයෙන් හිතන දෙයක් තියෙනවා මේ විශේෂිත ගිනියවියයි මේ කියන දේශපාලඥයයි කියන කාරණා වලින් එහාට ගිහින්. බලය, සල්ලි, නීතිය පිටින් වැඩ කිරීමේ හැකියාව. මේ ඔක්කොම එකතු වෙලා මේ වගේ විචිත්‍රවත් විදිහට සංකේතවත් කරන දෙයක් මේ රන් T56 එක වගේ දෙයක් සමාජයේ තියෙනවා කියන එකෙන් අපිට නොපෙනෙන අර හැංගිලා තියෙන බලව්‍යුහයන් ජාලයන් ගැන ඇත්තටම මොනවද කියවෙන්නේ? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඒකින් පේනවා මතු පිටට පේන දෙයට වඩා කොච්චර ගැඹුරු සංකීර්ණ දේවල් යටින් ක්‍රියාත්මක වෙනවද කියන එක. අද මේ කරුණු කාරණා ගැන කතා කරාට බොහොම ස්තුතියි. අපේ channel එක subscribe කරන්න bell icon එක click කරන්න. Please subscribe our channel and turn on the bell icon. ඒකම like කරන්න, ඊට පස්සේ subscribe කරන්න, notification on කරන්න බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලගේ සහයෝගය අපිට ලොකු හයියක් අනිවාර්යයෙන්ම. නැවතත් මේ වගේ රසවත් දෙයක් එක්ක හමු වෙමු.